උදේ පත්තරේ කියවනකොට දැක්කා උතුරු පළාත් සභාවෙන් උතුරු නැගෙනහිර වෙහෙර විහාර හදනවාට උතුරු පළාත් සභාව විරුද්ධයි. යෝජනා වැඩි ඡන්දයෙන් සම්මතයි. ඉඩම් සම්බන්ධයෙන් කතා කරද්දී අපි කවදාවත් මේ රටේ ඉන්න හැම ජන කොටසකටම තමන්ට ජීවත් වෙන්න ඉඩමක් වගා කරගන්න වගා බිමක් තිබිය යුතුය කියන අයිතිය පිළිගන්නවා. හැබැයි අපි දැක්කා වන්නි දිස්ත්‍රික්කේ පදිංචි සිංහල ජනතාවට යන්නේ කිව්වා. හැබැයි අපේ රටේ අද උතුරු නැගෙනහිර සිංහල පන්සල් විහාර හදන්න එපා කියලා මෙහෙම තර්ජනය කරනකොට අනිත් පළාත් වලින් දෙමළ මිනිස්සුන්ට මුස්ලිම් මිනිස්සුන්ට යන්න කියලා කවුරු හරි කිව්වොත් ඒක සාධාරණද? ඒ වගේ තමයි උතුරු නැගෙනහිර විශාල සිංහල බෞද්ධ පිරිසක් ඉන්නවා. විශාල මහා මේ රටේ තිබිච්ච වැඩිම ඉපැරණි සිද්ධාස්ථාන බුදුන් වැඩිය දීඝවාපියත් එක්ක තියෙන්නේ මේ අම්පාර දිස්ත්‍රික්කේ අපි ජීවත් වෙන දිස්ත්‍රික්කේ. ඉතින් මේ වගේ මේවා පොළව උහුලන්නේ නැති අසාධාරණ කතා විදියටයි අපි දකින්නේ. අපි ඒ නිසා විශේෂයෙන්ම මේ තත්ත්වයන් යලි උතුරු පළාත් සභාවෙන් ප්‍රකාශ නොවේවා. ඒ වගේ මේ කතාව මම හෙලා දකිනවා.